හිතමුද රසම රස පුඩින් එකක්. මේ පුඩින් එක හදන්න ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි ඕනේ. එහෙනම් අපි හදලා බලමුකෝ. මේ තියෙන්න ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. සීනි ග්‍රෑම් 120යි, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450යි, බිත්තර 3යි, වැනිලා තේ හැන්දයි. ඔන්න ඉතින් මුලින්ම මම කරන්න යන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ටික උණු කරගන්න එක. ඉතින් මම මේ ටික උණු කරන භාජනයට දාගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් ටික හොඳට නටනකම් අපි ලිපේ තියාගන්න ඕනි. මේ ගානට වගේ ආවම හොඳටම ඇති. ඒ නිසා දැන් අපි ලිප ඔෆ් කරගමු. ඔන්න දැන් තියෙන අපේ සීනි ග්‍රෑම් 120 කැරමල් කරගන්න එක. හරි පාටට එන ගමන් තමයි මේක තියෙන්නේ. තව චුට්ටක් තියමු. අන්න දැන් නම් හරි. දැන් තියෙන්නේ මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න එක. 3, 2, 1. ෆ්‍රෙෂ් මිල්ක් එකට දාගන්න. ෆ්‍රෙෂ් මිල්ක් එක කැරමල් එකට දාගන්න එපා. ඔන්න දැන් නම් ටිකක් හරි ගියා. මේක උණු කරලා ඉවරයි දැන්. ඒ නිසා මම මේක එළියට අරගෙන දැන් නිමනකම් තියන් ඉන්නවා. ඒක නිමනකම් අපි බිත්තර මික්ස්චර් එක හදාගමු. මුලින්ම ගත්ත බිත්තර 3 මේකට දාලා වැනිලා තේ හැන්දකුත් දාන්න. දැන් ඉතින් මේක හොඳට මික්ස් කරගන්න. හරි දැන් අර මික්ස්චර් එක නිවිලා ඇති. ඒ නිසා අපි බීට් කරගත්ත බිත්තර ටික මේකට එකතු කරගන්න ඕනේ. දැන් ඒක හොඳට මික්ස් කරගන්න. ඊළඟට ඉතින් තියෙන්නේ ඔයාලා ස්ටීම් කරගන්න භාජනයට මේක පෙරලා දාගන්න එක. ඔයාලා මේ විදියට ඔයාලගේ භාජනයට දාගෙන ඇලුමිනියම් ෆොයිල් එකකින් කවර් කරගන්න. මං ගාව ඉතින් පිඟානක් තියෙන්නේ. Oh my god! What is that? ඔන්න ඉතින් ඒක ස්ටීම් වෙන්න තිබ්බා. විනාඩි 15ක් 20ක් මේ විදිහට ස්ටීම් කරගන්න ඕනේ. මං ටයිම් එක විනාඩි 17කට තිබ්බා. ඔන්න වෙලාව නම් ඉවරයි. එහෙනම් අපි දැන් බලමු. වව් හරිම ලස්සනට ස්ටීම් වෙලා තියෙනවා. දැන් තියෙන්නේ ෆ්‍රිජ් එකේ පැය දෙකක් තියන්න තමයි. ඔන්න ෆ්‍රිජ් එකටත් දැම්මා. පැය දෙකකුත් ගියා. එහෙනම් අපි දැන් මේක එළියට අරගෙන බලමු. එහෙනම් ඉතින් ආයෙ දවසක මේ වගේ රෙසිපියක් අරගෙන එන්න. එහෙනම් දැනට මම යනවා.